ලිස්බන් කියලා හරීම ලස්සන රාජධානියක් තිබුණා. ඒ රාජධානියේ රජු හා රජින හරීම කරුණාවන්තයි වගේම සතුටින් රට පාලනය කරා. මගේ රෙජින ඔබ නිසා මේ රටේ ජනතාව හරිම සතුටින්. ඔබ නිසා රජතුමනි. කොච්චර හොඳින් රට පාලනය කරත් මේ දෙන්නට ලොකු අඩුවක් දෙනෙන්න ගත්තා ඒ දරුවෙක් නැති එක. තවත් බෑ රජතුමනි. දරුවෙක් නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් මේ රැජිනගේ වේදනාව අහගෙන හිටියේ කරුණාවන්ත සුරංගනාවි ඇවිත් රැජිනට ආශිර්වාද කරා. ඔබට කොහොමද මගේ රැජිලා? මං ගොඩක් හොඳින් රජතුමනි. ඉතින් මෙහෙම කාලේ ගෙවිලා ගිහින් මේ රැජිනට ලස්සන දූකුමරියක් ඉපදුනා. ඉතින් මේ ලස්සන පුංචි කුමරියට ලැවීනියා කියලා නම දැම්මා. ඉතින් මේ රජතුමා රැජිනට මෙහෙම කිව්වා. අපි පුංචි දූකුමරියට සුරංගනාවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න අපි සුරංගනාවියන්ට ආරාධනා කරමු. ඔව් රජතුමනි. අපි හැම සුරංගනාවියෙක්ටම ආරාධනා කරමු. ඉතින් හැම සුරංගනාවියක්ම ආශිර්වාද කරන්න ආවා. මුලින්ම ආවේ ආලෝකයේ සුරගණ. මුළු ලෝකයම ආලෝකමත් කරවන වගේම සුන්දර මලක් වගේ පිරිසිදු හදවතක් ඇති කුමරියක් බවට පත්වේවා. කරුණාවන්ත හදවතක් ඇති හැමෝටම ආදරය කරුණාව දක්වන කුමරියක් වේවා. මලක් වගේ ලස්සන වේවා. බුද්ධිය නුවණ ලැබේවා. අන්තිමට ආවේ මැගීනා සුරගණ. මේ සුරගණ ඉරිසියාවෙන් පිරිණු සුරගණක්. ඉතින් මේ මැගීනා පුංචි කුමරියගේ ලස්සන දැකලා ඉරිසියා කරන්න පටන් ගත්තා. මම ශාප කරනවා. මේ කුමරිය මාලිගාවෙන් පිටතට ගියොත් ඇයට යලි ආපසු නොයෙන්නම සදාතනික නින්දකට වැටේවා. ඉතින් හොඳටම කෙන්ති ගිය තරු සුරගණ මේ මැගීනා සුරගණ එක්ක සටන් කරා. මැගීනා පැනලා ගියා. මේ ශාපේ නිසා රජු හා රජින හරිම දුකින් හා වේදනාවෙන් හිටියේ. ඉතින් රජු හා රජින කල්පනා කරා කුමරියව රැකගන්න විදිහ ගැන. අන්තිමට තීරණය කරා කුමරියට මාලිගවෙන් කවදාවත් පිටතට යන්න දෙන්නේ නැතිව මාලිගාවෙම තියාගන්න තීරණය කරා. මේ කුමරියව මාලිගාවෙම දරු අතරේ මල් පිපෙනවා ලස්සන මන් වගේ ලා 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 අගේ ලා 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 ලා. අනේ මට හරීම පාළුයි. මට සෙල්ලම් කරන්න කවුරුත්ම. ඉතින් කවුරුත්ම නැතුව මේ පුංචි කුමරිය තනියම සෙල්ලම් කරනවා අඩනවා. මේ විදිහට කාලය ගත වෙලා ගියා. කාලය කොච්චර ඉක්මනින් ගත වුණාද කියනව නම් දැන් මේ කුමරිය ලොකුයි. මේම හැමදාම තනියම ඉන්න බෑ. ඉතින් මේ කුමාරිකාව සතුටින් හිටියට වඩා ගොඩක්ම දුකින් තමා ජීවත් වුනේ. පියාණෙනි තවත් බෑ. මට මාලිගාවෙන් එළියට යන්න. ඉතින් රජතුමා වෙනදා වගේම මේ කුමරියව නතර කරන්නමයි උත්සාහ කරේ. කුමරිය හොද්දටම ඇඩුවා. ඇයි පියාණෙනි හැමදාම මාව හිර කරගෙන ඉන්නේ? මේ විදිහට කුමරිය රජතුමා සමග වාද කරා. කොච්චර වාද කරත් මේ කුමරියට මාලිගාවෙන් එළියට යන්න දුන්නේ නැහැ. කුමරිය හිතුවා තවත් ඉන්නේ නැතුව මාලිගාවෙන් එළියට යන්න ඕනේ කියලා.
ඇය මාලිගාවෙන් පිටතට ගියා. කුමරිය හැමතැනම සතුටින් ඇවිදින්න පටන් ගත්තා. ඇය ජීවිතේ පළවෙනි වතාවට ජීවිතේ විඳින්න පටන් ගත්තා. Golden hair that shines so bright in the castle's radiant light. Her smile, oh such a delight, turns the darkest day to night. සුරංගනාවීගේ ශාපේ වදින්න පටන් ගත්තා. ඇයටත් නොදැනීම නින්ද ගියා. මේ කුමරිය නිදා සිටින වනයේටම අනිත් රාජධානියේ කුමාරයා දඩයම ආවා. මේ කුමාරයා දැක්කා කැලේ මැද නිදාගෙන ඉන්න ලස්සන කුමරියව. ඉතින් කුමාරයට හරිම පුදුමයි. කුමාරයා කුමරිය ළඟට ගියා. යනවත් සමගම එතනට මැගීනා නපුරු සුරගෙන ආවා. ඇවිත් කුමාරයා සමග සටන් කරා. අන්තිමේදී මේ සටනින් මැගීනා විනාශ වුණා. මැගීනා විනාශ වුණත් සමගම ශාපයත් විනාශ වෙලා ගියා. ඉතින් මේ කුමාරයා කුමරිය ළඟට ඇවිත් කතා කළා. කුමරිය ඇගේ කතාව කුමාරයාට කිව්වා. මේ කුමරිය කුමාරයාත් එක්ක යන්න තීරණය කරා. ඉතින් කුමාරයයි කුමරියයි රාජධානිය බලා පිටත් වුණා. ඉතින් මේ කුමරියයි කුමාරයයි විවාහ වෙලා සතුටින් ජීවත් වුණා. එකමත් එක ලස්සන කැලේක ජීවත් වුණා හරි අපූරු හාහාමී කෙනෙක්. ඉතින් දවසක් මේ හාහාමී අද නම් හරිම කම්මැලි දවසක්. යන්න ඕනි නරිහාමිගේ ගෙවල් පැත්තේවත්. හොඟ කාලෙකින් හිටියෙත් නෑනේ. ඉතින් මෙහෙම කල්පනා කරපු මේ හාහාමී නරිහාමිලාගේ ගෙදර යන්න පිටත් වුණා. මෙහිම සින්දුකි කියා නටනටා යන හාහාමිට අතරමඟදී හරි අපූරු දෙයක් හම්බ වෙනවා. මේ මොනවද මේ ලපුවට නේද? හරිම අපූරුයි. මේකෙන් ටිකක් නරිහාමිටත් දෙන්න ඕනේ. ඉතින් මේ හාහාමි හරිම සතුටින් හම්බුණු ලබුවට ටිකක් අරගෙන ඉක්මනින්ම නරිහාමිගේ ගෙදර බලා පිටත් වුණා. නරිහාමි කොමේ නරිහාමි අපෝ මේ නම් හරිම කම්මැලි නරියෙක්. කොයි වෙලෙත් බැලුවත් නිදිනේ. නරිහාමි නැගිටින්නකෝ. මේ බලන්නකො මට හම්බුණු දේ මොනවද කියලා. නරිහාමි මේ ලබුවට වලින් දෙකක් ඔයාටත් දෙන්නම්. ඔයත් හිතවලා බලන්න. මට හිතවන්න තේරෙන්නේ නෑ හාහාමි. මහ දෙයක් ඒ නරිහාමි. මම කියලා දෙන්නම්කෝ. හොඳට පසුබුරුල් තැනක් බලලා හිතවන්න. ඊට පස්සේ හැමදාම වතුර දාන්න. මේ හාහාමි ඉක්මනින්ම ගෙදර ගිහිල්ලා හොඳට පසුබුරුල් තැනක් බලලා ලබුවට හිටවන්න පටන් ගත්තා. ඉතින් මේ හැමදේටම කම්මැලි වූ නරියා ලබුවට හිටවන්න තෝරගත්තේ කොහෙද කියලා දන්නවද? පසුබුරුල් තැනකට තෝරගත්තේ ලිප්පොක්ක. ඉතින් මේ නරියා ලිප්පොක්කට ලබුවට ටික විසික් කරලා කම්මැලිකම නිසා හැමදාම නිදාගත්තා.
මේ හාහාමි නම් ලබුවට ටික ඉක්මනින්ම පැල කරගත්තා. එක දවසක් උදෙන්ම මේ නරියා මෙහිම කල්පනා කළා. දැන් නම් හරිම බටහිරි. කන්න මොකුත් නැහැනේ. යන්න ඕනි හාහාමිගේ ගෙදර ගිහින් ඉන්න. කල්පනා කරපු මේ නරියා හාහාමිගේ ගෙදර යන්න පිටත් වුණා. නරිහාමි හොඟ කාලයකින් නේද? එදා මන් දුන්න ලබුවට ටික පැල කරාද? අනේ මම හිතුවා ඒත් ඒව පැලුනේ නෑ හාහාමි. දුක් වෙන්න එපා නරිහාමි. යමුකෝ අපි මගේ ලබුවකාව බලන්න. එහෙම කතා වුණු මේ හාහාමි නරිහාමි හාහාමිගේ ලබුවකාව බලන්න යන්න පිටත් වුණා. ඔයාගේ ලබුවකාව නම් හරි හොඳට හැදිලා හාහාමි. දුක් වෙන්න එපා නරිහාමි. මේ තියෙනවනේ මම ඔයාටත් දෙන්නම්. නරිහාමි අපි අද ලබු කිරිබත් හදමුද? ඉන්න එහෙම කතා වුණු මේ දෙන්නා කිරිබත් හදන්න පටන් ගත්තා. කපටි නරියා මෙහෙම හිතන්න පටන් ගත්තා. මේ හාහාමිව මෙතනින් යවා ගත්තා නම් මේ ලබු කිරිබත් ටික ඔක්කොම මට තනියම කන්න පුළුවන්. මොකක්ද මම ඒ වෙනුවෙන් කරන්නේ? හාහාමි අපිට ලබු කිරිබත් කන්න නැති කැන්දකොළ ටිකක් හොයාගෙන ඉන්න පුළුවන්ද? අනේ මේ කපටි නරියට රැවටුණු හාහාමි කැන්දකොළ හොයාගෙන මුළු කැලේ පුරාම ඇවිදින්න පටන් ගත්තා. කොමී නැති කැන්දකොළ කොහෙවත් නෑනේ. කැන්දකොළ නම් කැලේ කොච්චර තිබුණත් මේ හාහාමිට නැති කැන්දකොළ හොයාගන්න බැරි වුණා. ඉතින් හාහාමි ආපහු ගෙදර යන්න පිටත් වුණා. ගෙදර ආපු හාහාමි දැකපු දෙයින් පුදුම වුණා. අනේ මේ කපටි නරියා ලබු කිරිබත් ටික ඔක්කොම කාලා නේද? ඒ මදිවට පොල් මුඩකුත් කහගෙන නිදාගෙන ඉන්නවා. කරන්නම්කො හොඳ වැඩක්. එහෙම හිතපු මේ හාහාමි නරිහාමි ළඟට ගිහිල්ලා නරිහාමිගේ පොල් මුඩ ගලවන්න පටන් ගත්තා. පොල් මුඩ ගලවපු ගමන්ම ජරාව ඇඟ පුරාම විසිරුණා. නරිහාමිගේ ජරාව ඇඟට විසිරුණු මේ හාහාමි සෝදලා පිරිසිදු වෙලා එන්න පිටත් වුණා. මේ කපටි නරියා මේ ඉන්නේ තාමත්. කරන්නම්කො හොඳ වැඩක්. මේ නරිහාමි රෙදිනැන්ද මාව හොඳට නාවලා පිරිසිදු කළා. ඔයත් යන්න රෙදිනැන්දට කියලා හොඳට පිරිසිදු වෙලා එන්න. මේ නරිහාමි රෙදිනැන්දට කියලා පිරිසිදු වෙන්න ගියා. මේ රෙදිනැන්ද මාවත් නාවලා පිරිසිදු කරන්නකෝ. මේ රෙදිනැන්දා මේ නරිහාමිත් එක්ක හොඳටම තරහයි. මොකද රෙදිනැන්දාගේ කුකුළු ටික ඔක්කොම මේ නරිහාමි කාපු නිසා. ඉතින් මේ රෙදිනැන්දා හොඳ වැඩක් කරන්නම් කියලා හිතාගෙන නරිහාමිගේ ළඟට ගිහින් හොඳටම පහර දෙන්න පටන් ගත්තා. ඉතින් රෙදිනැන්දාගෙන් හොඳටම ගුටි කාපු මේ නරිහාමි මේ කැලේ අතහැරලා යන්නම ගියා. කපටිකමින් ජීවත් වුණොත් Tamanටත් දඬුවම් ලැබෙන බව මේ නරියා තේරුම් ගත්තා. මායා සුරංගනා වනේ ජීවය උනේ මේ මායා ගල.
ඉතින් මේ සුරංගනාවනේ මල්වලට විශේෂ තැනක් තියෙනවා. මල් සුරගන කියන්නේ හරිව කරුණාවන්ත වගේම විනෝදයෙන් ඉන්න සුරගනක්. ඉතින් මේ සුරගනට මල්වලට ජීවය ලබා දෙන්න මායාගල ගොඩක් වැදගත් වෙනවා. මේ වනයේ හැමෝම ගොඩාක් සතුටින් තමයි ජීවත් වුනේ. මල් අතරෙම ජීවත් වුණ මේ මල් සුරගන හැමදාම මල් එක්ක කතා කරන්න පුරුදු වෙලා හිටියා. From bars, love that heals all the scars, joy beneath the sky's vast stars. Princess of my heart so dear, whisper soft I long to hear. In her presence no more fear, every sorrow disappears. Prancing in her gown so fine, waves of laughter sweet as wine. In her presence no මේ මල් සුරගනගේ හොඳම යාළුවෝනේ පිපි. මේ සුරගනයි පිපි හැමෝටම උදව් කරන්න පුරුදු වෙලා හිටියා. මේ සුරගන මල්වනයටම වෙලා හොඳින් බලාගත්තා. ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දි එක පාරටම මල්මනය විනාශ වෙන්න බට්ටා. ගස් මැරුණා, මල් බිම කඩාගෙන වැටුණා. සුරගනට මේ වෙනදේ හිතා ගන්න බැබරි වුණා. ඉතින් ඇයට වෙනදේ හිතා ගන්න බැරිව දුක්ුණා. සුරගන හොද්දටෝම ඇඬුවා. මේ මල් සුරගන අඩාඩා ඉද්දි එතනට සුරගන රැජන ආවා. සුරගන රැජන මේ මල් සුරගනට මල් වනයේට මෙහෙම වුණේ ජෙරී කියන නපුරු මායාකාරයා මායාගල පැහැරගත්ත නිසා බව කිව්වා. ඉතින් මේ මායාගල නැති නිසා හැමෝම දුක් වුණා. ඉතින් නීමල් සුරගෙන ජෙරීව හොයාගෙන ගියා. ජෙරී සමග සටන කරා. මේ මල් සුරගෙන හොඳටෝම සටන් කරලා ජෙරීව පරද්දලා මායාගල අරගෙන ඇවිත් මායාගලෙන් ජීවය ලැබෙන ස්ථානයේම තැන්පත් කළා. මේ ජෙරී මායාගල ගන්නමයි උත්සාහ කරේ. මොකද ඔහුට ඕනි වුණේ ඔහුගේ මල්වනයේට පමණක් මායාගලේ ජීවය ලබා ගන්න. ඔහු අනෙක් හැමෝට නිරිසියා කරා. මායාගලේ ජීවය නැවත ලැබුණා. ඉතින් නැවත මායාබලය ලැබුණ නිසා මුළු වනයේටම ජීවය ලැබුණා. ඉතින් මේ මල් සුරගන මැලවී ගිය මල් අතරේ ඇවිදිමින් නැවත් ජීවය ලබා දුන්නා. ඒ වගේම නැවත කිසි කෙනෙකුට මායාගල පැහැරගෙන යන්න මේ සුරගන ඉඩ දුන්නේ නැහැ. මායාගල හැමදාම ආරක්ෂා කරා.